සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා මගේ නාලිකාව නරඹන ඔයාට. ඉතින් අද දවසේදී මම පණිවිඩයක් ඔබ වෙනුවෙන් ඔයා වෙනුවෙන්ම ලැහැත්ති කරලා තියෙනවා, සූදානම් කරලා තියෙනවා. ඉතින් අද දවසේ පණිවිඩයට යන්න කලින් පොඩි ඉල්ලීමක් තියෙනවා. විශ්ව දොරටුව නාලිකාව තවමත් subscribe කරලා නැතුව ඉන්නවනම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. මොකද අපතේ යන දෙයක් නෙවෙයි කියන්නේ ඔයාගේ ජීවිතේට අත්‍යවශ්‍යම දෙයක්. ඔයා සාර්ථක වෙන්න ඕනෙම කරන දේවල් තමයි මගේ නාලිකාව හරහා හැමදාමත් ඔයා අතටපත් වෙන්නේ. ඉතින් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න කියන පුංචි ඉල්ලීම මතක් කරන ගමන් පොඩි මතක් කිරීමක් තියෙනවා. මගේ වීඩියෝස් ඔයාට යම් කාල සීමාවක මම දාපු දවසේම නැතුව යම් ඕනෑම කාල සීමාවක ඔයා අතටපත් වෙන්න පුළුවන්. ඉතින් ඔයාට ඒ වීඩියෝ එක ලැබිච්ච දවසේ ඉඳලා තමයි ඔයාගේ ජීවිතයේ සාර්ථකත්වය ආරම්භ වෙන්නේ. එහෙනම් අද දවසේ මම යොමු කරන පණිවිඩය ඔයාට ලැබුණා නම් ඔයා සතුටු වෙන්න. ඔයාගේ ජීවිතේ ඉස්සරහට ඒ පෙරලිය සිදු වෙනවාමයි. එහෙනම් ඔයා ගොඩක් වාසනාවන්තයි. ඉතින් අද දවසේ පණිවිඩයට යමු වැඩි වෙලාවක් ගන්නේ නැතුව. ඔයාට අද මේ වීඩියෝ එක හම්බෙලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයා ඉන්නේ ඉහළ කම්පන සංඛ්‍යාතයක. මම එහෙම කිව්වේ මම මේ කියන දේ වැටහෙන්නේ ඉහළ කම්පන සංඛ්‍යාතයක් ඇති කෙනෙකුට විතරයි. එහෙම නැති කෙනෙකුට මම මේ කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න පොඩ්ඩක් අපහසු වෙයි. එහෙමනම් මම අද කියන්නේ ඔයාට විවිධ මේ සමාජය තුළ ජීවත් වෙද්දී ඔයා ඇත්තටම හොඳ කෙනෙක් කියලා ඔයාගේ හදවත දන්නවා, ඔයාගේ හෘද සාක්ෂිය දන්නවා. නමුත් බාහිර පාර්ශව ඔයා හොඳ කෙනෙක් කියලා ඒත් විශ්වාස කරන්නේ. ඉතින් ඔයා කෙරෙහි ඇතිවෙන අවිශ්වාසය නිසාම ඔයාට විවිධ පීඩන වලට ලක් වෙන්න ඔයාට සිද්ධ වෙනවා. ඉතින් එසේ පීඩන විඳිද්දී ඔයා කොහොම හරි ඒ පීඩන විඳ දරාගෙන මේ ජීවිතය අල්ලාගෙන ඉන්නවා. ඔයා ඒක තුළ ජීවිතේ ඉගෙන ගන්නවා. ඉතින් ඔයාට එන්න ඇති ඒ වගේ අභියෝග නැත්තම් ඉදිරියට ඒ අභියෝග ඔයාට මුහුණ දීමට සිද්ධ වෙයි. ඉතින් මේ අභියෝග එන්න කලින් මම ඔයාට මේ පණිවිඩය යොමු කරන්නේ ඔයාගේ ජීවිතයේ සාර්ථකත්වයට යාම පහසු කිරීම උදෙසා. ඉතින් මම ඔයාට මෙහෙම කියන්නේ. ඔයාට කවුරු හරි ඔයාගේ කකුලෙන් අදින්න try කරනවා. ඔයාගේ වැඩ හොඳයි. ඔයාගේ වැඩ හොඳ නිසාම ඔයාගේ කකුලෙන් අදින්න අර පහළ ලෙවල් එකේ ඉන්න මිනිස්සු try කරනවා වෙන්න පුළුවන්. ඉතින් ඒ විදිහට ඒ අය එසේ කරද්දී ඔයාට යම් මොහොතක ආවේගශීලී වෙන්නත් පුළුවන්. හැබැයි ඔබ ඉවසිය යුතුමයි. ඔබ ඉවසන්න. ඔයා ඉවසුවේ නැත්නම් ඔයාගේ ජීවිතේ ඉදිරියට සාර්ථකත්වයට යන පාත් එක ක්ලෝස් වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා ඒ මිනිසුන් එක්ක කරන සියලුම ගනුදෙනුවලදී පුදුමාකාර විදියට ඉවසීම ප්‍රගුණ කරන්න කියන ඉල්ලීම මම මුල්ම පණිවිඩය හැටියට ඔබට මතක් කරනවා. ඉතින් මේ විවිධාකාර රාමුන් තුළ කොටු වෙලා ඉන්න සමාජයක් ඇතුලේ අපි අපේ ජීවන යාත්‍රාව ගමන් කරද්දී අපි හැම වෙලාවෙම මධ්‍යස්ථව තමයි මේ ගමන යන්නේ. ඉතින් ලෞතර සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරන තියෙන විදියට අපිට අහලා තියෙන්නේ මධ්‍යස්ථ ප්‍රතිපදාව කියන ඒ මාර්ගයේ අපිට ගමන් කරන්න කියලා. එහෙමනම් මේ ලෝකය කොටස් 3කට බෙදෙනවා. කොටස් 3කට බෙදුවට පස්සේ මම එක කොටසක් නම් කරනවා දිව්‍ය කියලා. මැද කොටස නම් කරනවා බුද්ධ කියලා. අනෙත් පස කොටස බෝලයකින් මැද කොටස බුද්ධ, අනිත් දෙකලවර
දේව සහ යක්ෂ. දේව කොටස, යක්ෂ කොටස. එහෙමනම් ඔය දේව සහ යක්ෂ කියන පැත්තට අපි ගොඩක් බර වුණොත් අපි නැවත නැවත කර්ම ජනිත කරගන්නවා. මැද බුද්ධ කියන කොටසට එක් වෙලා ජීවිතය සමබරව ගත කළොත් මොකද වෙන්නේ? මධ්‍යස්ථ ප්‍රතිපදාවේ අපි නොදැනුවත්වම ගමන් කරනවා. එහෙමනම් මගේ වීඩියෝ එක හරහා ඔයාට දෙන පණිවිඩය තමයි ජීවිතය අන්බැලන්ස් කරගන්නේ නැතුව මධ්‍යස්ථ ප්‍රතිපදාවේ ගමන් කරමින් මෙලොව සහ පරලොව සුගතිය උදෙසා අපි මෙලොව වශයෙන් ජීවත් වීම පරමාර්ථය කරගත්තොත් අපිට ලොකු වාසියක් තියෙනවා. එහෙමනම් ඉතින් මං කිව්ව වචන ඔයාලට පැහැදිලි නොවෙන්න පුළුවන් එකවර. නමුත් මම ඒ වචන වල අර්ථය විශාලයි, ගැඹුරුයි. ඉතින් ඒවා වෙනම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේ අවශ්‍ය අයට මම ඒ අවශ්‍ය දේවල් ලබා දෙන්නේ ඔයාලට ඇති වෙන ගැටලුත් එක්ක. ඉතින් මගේ කමෙන්ට් සෙක්ෂන් එකේ අනිවාර්යෙන්ම යොමු කරලා තියන්න. ඔයාට ඊගාවට ඕනේ වීඩියෝ එක මොකක්ද කියලා මම තීරණය කරන්නේ මගේ කමෙන්ට් සෙක්ෂන් එකේ වැටෙන කමෙන්ට් අනුව. ඉතින් ඔයා ජීවිතේ සාර්ථක කරගෙන යන ගමනේදී ඔයා ඔයාගේ මතයට ගරු කරනවා. ඔයා හරි, මම හරි කියන තැන ඔයා හැම වෙලාවෙම ඉන්නවා. හැබැයි ඔය තුල ඔයාට වෙන අවාසිය ඔයා දන්නෙත් නෑ. අන් අය ඔයාට කැමති නැති වීගෙන යනවා හා සමාන දෙයක් ඔයාට දැනෙන්න ගන්න. එහෙමනම් අපි කොහොමද එතෙන්දී අපේ ජීවිතය හදාගන්නේ? එහෙමනම් අපි කරන්න ඕනේ මොකක්ද? මේ ලෝකේ හැම දිනාටම යම් යම් මතයක් ඇතිවයි ඉපදිලා තියෙන්නේ. ඒක අප තේරුම් ගත යුතුයි. ඒ හැම දිනාගෙම සෑම මතයකටම අහුම්කන් දිය යුතුයි සහ ඒ සෑම මතයකටම අපි ගරු කළොත් තමයි අපිටත් ඒ හිමිවන ගෞරවය හිමි වෙන්නේ වගේම අන් සියලු දෙනාගේම ආකර්ෂණය අපිට ලැබෙන්නේ. එහෙනම් ඔබත් ඔබේ තිබ්බ ලොකුම අඩුපාඩු වෙන්න ඇති ඔබ නම්‍යශීලී නොවීම තුළ ඔයාට ගොඩක් අවාසි සහගත තත්ත්ව උදා වෙලා ඇති වගේ ජීවිතේ. නම් මෙතනින් එහාට ඒ අවාසිය හදාගෙන අවාසිය වාසියක් බවට පරිවර්තනය කරගෙන ඔයාගේ ජීවිතේ ඉදිරියට ගෙනියන්න කියන එක මම මතක් කරනවා. ඔයාට තිබ්බ අඩුපාඩුව පෙන්වලා තියෙන්නේ. එහෙමනම් අද ඉඳලා ඔයා අන් අය කියන දෙයට ඔයා කරු කරන්න, අහුම්කම් දෙන්න, එයාගේ මතයට කරු කරලා ඔයා නිහඬව බලන් ඉන්න. එහෙනම් ඒ පණිවිඩය මතක් කරමින් අද වීඩියෝ එකකින් සමුගන්න පෙරින් පොඩි දෙයක් මතක් කරනවා. නැවත වාරයක් වීඩියෝ එක නරඹලා වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් මතක ඇතිව කමෙන්ට් එකක් දාන්න කියන පුංචි ඉල්ලීමක් සිද්ධ කරන ගමන් සමුගන්නවා. ඔබට සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.